හොඳයි අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Greentel O40 ෆෝන් එක. Greentel O40 ෆෝන් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. මේකේ විශේෂත්වය වන්නේ මේකේ මේ SIM 4ක් දාන්න පුළුවන්ලු. අපි මේක අන්බොක්සින් කළා බලමු ඇත්තද මේකේ SIM 4ක් දාන්න පුළුවන්ද කොහොමද මේ ෆෝන් එකේ තත්ත්වය කියලා. ඉස්සෙල්ලා මේ විස්තර ටික බලන්න. විස්තර ටික තියෙනවා ඊට පස්සේ අපි බලමු. අපිට ඕපන් කරගන්න පුළුවන් බොක්ස් එක අලුත්ම ෆෝන් එක තියෙනවා. චාර්ජර් එකක් තියෙයි බැටරිය තියෙයි. ඒ දරුණක් ආයේ O40 ෆෝන් එක ගැන පොඩි බුක් එකක් තියෙනවා. ඕකේ විස්තර ටිකක් තියෙනවා. පොතක් තියෙනවා. මේ වොරන්ටි කාඩ් එක තියෙනවා. ස්ටිකර් එකක් තියෙයි. ඒක ගහලා තියෙනවා මේ පෝසිම් ෆෝන්. මෙගාහර්ට්ස් 2000ක බැටරියක් තියෙනවා. හොඳ බැටරියක් තියෙනවා. අපි ඉතින් ගලවලා බලමු. හොඳ චාර්ජර් එකක් හම්බ වෙලා තියෙයි. එම් බැලුවා මේ SIM 4ම පෙන්නනවා. 1 3 4 SIM 4ක් දාන්න පුළුවන් කියලා පෙන්නනවා. අපි බලමු SIM 4ක් දාලා. මෙතන SIM දෙකක් තියෙනවා. මෙතෙන්ට මේ මේන් SIM එකක් දාගන්න පුළුවන්. මෙහෙම ඕපන් කරලා මෙතෙන් SIM එකක් දාන්න පුළුවන්. තව SIM දෙකක් දාන්න පුළුවන්. ඉතින් ගලවලා ගමු. SIM එක. මම කලින් SIM දෙකක් දාගත්තා. මෙතන තව SIM දෙකක් දාන්න පුළුවන්. හරි මෙතෙන්ට මෙමරි කාඩ් එකක් දාගන්න පුළුවන්.
සිම් 4යි මෙමරි කාඩ් එකයි දාගන්න පුළුවන්. මෙතන මේ කැමරාවට ප්‍රෑෂර් ඇවිල්ලා තියෙනවා. උඩට ලොකු ටෝච් එකක් තියෙනවා මේ. අපි ඔන් කරලා බලමු. සර්ච් කරනවා ඔක්කොම. උඩ එක පෙන්නවා පළවෙනි එක හච් කියලා පෙන්නවා. itu දෙකක් සර්ච් කරනවා 4 යාඩෙල් 3 හච් 3යි යාඩෙල් එකයි. ඩිස්ප්ලේ ක්වොලිටි එළිය තියෙන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊපස්සේ ටෝච් එක එළියවේ ගන්න එළියයි. බැටරියත් සතියක් විතර තියාගන්න පුළුවන් ලොකු බැටරියක් තියෙනවා මෙගා 2000ක. ඊපස්සේ අපි මේක මෙනුවට ගිහිල්ලා අපි කෝල් එකක් ගන්න ගත්තාම 13යි 75යි එකේ වතුනා 0යි 78යි 13යි 0යි 78යි 13යි 75යි දෙකේ තුනක් ගත්තාම සිම් ඕඩින් එකකින් කෝල් එකක් ගන්න පුළුවන්. එකෙන්ද දෙකෙන්ද තුනෙන්ද හතරෙන්ද. මේකේ තව ඔප්ෂන් එකක් තියෙයි. අපිට ඕක නම් මේ සිම් තුනක්ම ඕෆ් කරලා එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙකක් ඕෆ් කරලා දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඕෆ් කරලා තියාගන්නත් පුළුවන්. හතරම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ නම්බර් එක 078යි 13යි 75යි දෙකේ තුනට WhatsApp මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් අරගෙන හරි කියන්න මේක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් රුපියල් 6000කට. ඩිලිවරි ගාස්තුව අය කරන්නේ නැහැ. රුපියල් 6000කට මේ ෆෝන් එක හොඳ ෂොප් ෆෝන් එක ගෙන්න ගන්න පුළුවන් ගෙදෙට්ටම රුපියල් 6000ක් විතරයි වෙන්නේ.